ඉතින් මම අද කතා කරනවා ඔයාගේ Windows computer එකේ Windows 10 වෙන්න පුළුවන් 11 වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊට වඩා අඩු version එකක් වෙන්න පුළුවන්. ඉතින් ඕනම OS එකකට වැඩ කරන ඔයාගේ keyboard එකේ short keys වගේම ඔයාගේ computer එක ඇතුළේ හැංගවිලා තියෙන application දෙකක් ගැන. ඉතින් මේක මම thumbnail එක ගන්න දැම්ම tricks 5ක් කියලා. බට් මම අද කියලා දෙන්න යන්නේ ඔයාගේ PC එකේ තියෙන short key Windows short key ඒ කියන්නේ computer එකේ වාට keyboard එකේ type කරලා ගන්න පුළුවන් short keys සහ application දෙකක් ගැන තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මම thumbnail එක දැම්මේ tricks 5ක් කියලා ගණන් ගන්න ඒවා ඉතින්. හරිද? හරි. මම මුලින්ම වැඩේට වහිමු. මොකද වැඩි වෙලා කතා කරත් ඔයාලට මේ වීඩියෝ එක boring වෙන්න පුළුවන්. ඉතින් Windows මේ computer එකේ ගොඩක් දේවල් හැංගවිලා තියෙනවා. يعني හැංගිලා තියෙනවා. ඉතින් ඔයාලට සමහර අය මේ ගැන use කරලා තියෙනවා. ඉතින් මේවා use මම දැන් පෙන්නන්නේ යන දේවල් ඔයා බලලා ඊට පස්සේ ඒවා use කරලා තියෙනවා නම් ඔයා මේ දැනට පාවිච්චි කරනවා නම් ඒවා පළවෙනි දින comment section එකේ දාගෙන යන්න. එතකොට මටත් දැනගන්න පුළුවන් කවුද මේ යූස් කරලා තින්නේ හොඳ දැනුමක් තියන අය වගේ channel එකකට එකතුලා ඉන්නවද කියලා. හරි. මුලින්ම ඔයාලට කරන්න තියෙන කම්පියුටර් එකට යන්න. කම්පියුටර් එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන start කියලා. ඉතින් ඒකට ගිහිල්ලා නැත්නම් ඔයාගේ කම්පියුටර් එකේ කොහේ හරි තියෙන තැනකින් ගිහිල්ලා search කරන්න නැත්නම් මෙතන search icon එකේ search කරන්න පුළුවන් sticky notes කියලා. මම type කරා ගමන් එතකොට sticky notes කියලා එකක් ආවා. ඉතින් මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක තමයි අපේ පළවෙනි application එක. මේක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පුංචි මේ එකක් ආයි බා එකක්. හරිද? මේකේ තියෙනවා මෙන්න මේ තිත් තුනක් මේක ටච් කරලා මම notice list එකට යනවා. notice list එක මෙන්න මේ වගේ තමයි මගේ පෙන්නන්නේ. ඉතින් මම දැනටවත් notice මහ ලොකු දේවල් දාලා නැහැ. මගේ කොරියන් භාෂාවේ වචන වර්ගයක් තමයි දාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් තවත් add කරගන්න මෙතනට sticky notes. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට plus mark එක ටච් කරා note එකක් දාගත්තා. මේක මොන හරි ඔයාලට type කරන්න තියෙන එකක් type කරගත්තා. ඒක ඔයාට අමතක වෙන්නදී නිකන් ටිකක් පේන තැනක වගේ මෙන්න මේ විදිහට තියුවා. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් තව ගන්න මේ විදිහට ප්ලස් මාක් එක ටච් කරා. තව ඕන තරම් ගන්න පුළුවන් ඔයාට. ඉතින් මේ විදිහට අරගෙන ඔයාට ඕන තරම් ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම ටයිප් කරන්න නිකන් මෝඩ විදිහට අකුරු 3-4 ටයිප් කරලා ආයෙත් ඒකත් ඔයාගේ කොහේ හරි තියාගත්තා. ඔයා එඩිටින් වැඩ කරනවා නම් එහෙම නැත්නම් බිස්නස් මොනවා හරි වැඩ කරනවා නම් ඔයාට ලේසියෙන්ම පුළුවන් මේ වගේ ස්ටිකි නෝට් එකක් යූස් කරලා ඔයාගේ වැඩ ටික පහසු කරගන්න. ඉතින් මේක තමයි අපේ පළවෙනි ඇප්ලිකේෂන් එක. ඉතින් අපි බලමු අපේ දෙවෙනි ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා. දෙවෙනි ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ අරතනම තමයි guys. ඉතින් ඔයාලා දැනටවත් චූස් කරන අය ඇති, යූස් නොකරන අය ඇති. හරි ඉතින් ඔයා පල්ලෙහාට ස්ක්‍රෝල් ඩවුන් කරගන්න. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගොඩක් කම්පියුටර්ස් වල නම් මේක ඇවිල්ලා තියෙනවා. මම දැකලා තියෙනවා. හැබැයි සමහර කම්පියුටර්ස් වල නෑ. මෙතනට බලා ගන්න පුළුවන් snap sketch කියලා. මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් new කියලා. මෙන්න මේ new කියන එක ටච් කරලා වැඩි වෙලා ඉන්න ඕනේ. මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ ඔයාට අවශ්‍ය කරන කොටසක් මේ විදිහට සිලෙක්ට් කරලා ඒක අතාරින්න. අතාරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ඒක මෙතනට ඇඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. wow. ඔන්න ඒ විදිහට අපි ගහගත්ත අපි මේ කැප්චර් කරගත්ත ෆොටෝ එක ගානට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. සුපිරියටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩි එඩිට්ස් කරගන්න. ඒ කියන්නේ මොනවා හරි ලියන්න, ඊට පස්සේ මොනවා හරි අඳින්න, ඔය ඕන දෙයක් කරන්න පුළුවන් highlight කරන්න. ඊට පස්සේ මකන්න යඳපුවා. ඊට ඔයාට කැමති දෙයක් මේකේ කරගන්න පුළුවන්. ඒ වගේම රූලර් එකක් තියෙනවා guys. මේක මම හිතන්නේ ගොඩක් එඩිටර්ස් වලත් තියෙනවා. ඒ කියන්නේ ෆොටෝ එඩිටින් වගේ තියෙන තැන් වල ගොඩක් තියෙනවා. ඉතින් Photoshop එකේ තියෙනවා මම දැකලා තියෙනවා. Affinity එකේ මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඒකෙත් තියෙනවා. ඉතින් මෙන්න මේ රූලර් එක ගොඩක් වැදගත් guys ෆොටෝ එඩිටින් කරන කෙනෙක්ට. මේ රූලර් එක මේ උඩට තියුවා. අදාළ පොයින්ට් එකෙන් මේ විදිහට තියලා මේක සිලෙක්ට් කරගත්ත පාට ඇඳගත්තා. ආයි රූලර් එක කොහෙට හරි ගත්තා. ඇඳගත්තා. අන්න ඒ විදිහට අපිට ලස්සන මේ එඩිට් එකක් කරගැනීම කියන මේ ඇප්ලිකේෂන් එක හරහා ක්‍රොප් කරගන්න පුළුවන් මේ විදිහට. බලන්නකො ඒක ලස්සන. ගානට ක්‍රොප් කරගත්ත guys මම. ඔන්න දැන් ක්‍රොප් කරගෙන මෙතන මේ ටූමාක් එකක් තියෙනවා හරියක්. ඒක ටච් කරාට පස්සේ අපිට බලා ගන්න ලස්සන අපි කලින් ගත්තා වගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. මෙතන තව එකක් තියෙනවා වෘත්තයක්. මේ වෘත්තය හරහාත් අපිට පුළුවන් එක හවච වගේ දේවල් මෙතන ඇඳ ගන්න. ඉතින් ඒකත් ඔයාට තියෙන මේකේ තියෙන ලොකු අපි කියන්නේ කවකටුව කියලා. ඒක වගේ තමයි මේක වැඩ කරන්නේ. ඔයාලට බලන්න පුළුවන් සුපිරිම ඔප්ෂන් එකක් මේක. ඉතින් මේ ඔප්ෂන් එක මාත් දැක්කේ YouTube එකකින්. ඇත්තට මමත් දැනගෙන හිටියේ නෑ මේක මෙහෙම තියෙයි කියලා. ඉතින් ඔයාලට මේක සේව් කරගන්න ඕන නම් මෙන්න මේක ටච් කරලා ඔයාගේ කම්පියුටර් එකේම සේව් කරගන්න පුළුවන්. ටයිප් එකක් දුන්නා සේව් කරගත්තා. ඉතින් ඕක තමයි අපේ දෙවෙනි ඇප්ලිකේෂන් එක. හරි යලෝනේ. ඉතින් දැන් අපි කතා කරලා ඉවරයි අපේ ඔප්ෂන්ස් ඇප්ලිකේෂන්ස් දෙකම ගැන. ඉතින් ඇප්ලිකේෂන්ස් දෙකම ගැන කතා කරාට පස්සේ අපිට දැන් ඉතුරුලා තියෙන්නේ ෂෝට් කී දෙක ගැන. ෂෝට් කී 3 ගැන. ඉතින් ෂෝට් කීස් 3 තමයි
මම කියන්න. ඉතින් මේ short keys වලින් මුලින්ම පළවෙනි එක තමයි guys Windows V කියන්නේ. Windows V type කරාට පස්සේ මම Windows V දෙනවා දැන්. ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතෙක් වෙලා දැන් මේ අද දවස් ඇතුළත මම මෙතන type කරපුවා තමයි මේ තියෙන්නේ. කියන්නේ මම copy කරගත්තේ තමයි මේ තියෙන්නේ. දැන් මම මේවා මට delete කරන්න පුළුවන්. මේ විදිහට අද දවස් ඇතුළත මේ වෙච්ච ඒවා. ඒ කියන්නේ අද දවස් ඇතුළත විතර. අද දවස් ඇතුළත විතර මෙතන මේ මම copy කරගත්ත ඒවා තමයි මේ clipboard එකට ඇදලා තින්ද කෝඩ් කරන්න තියෙන්නේ. ඔයාගේ computer එකේ Windows key එකත් එක්ක V key එක touch කරාට පස්සේ මෙන්න මේ වගේ clipboard එකක් එනවා. ඉතින් ඊට පස්සේ ඒක කරන්න කියනවාට turn on කියන එක දීලා ඔයාලා මේකට login වෙන්න. ඉතින් මම මේ ඔක්කොම delete කරගන්නවා. ඉතින් මම pin කරගෙන තියෙන එකක් ඒක. හරි. දැන් ඔයාලට පුළුවන් මේක මෙතනින් cut කරගන්න. ඉතින් අපේ දෙවෙනි trick එක බලමු. ඉතින් guys අපේ දෙවෙනි trick එක තමයි ඔයා Windows button එකත් එක්ක G කියන button එක touch කරන්න. G කියන key එක. හරිද? Windows button එකත් එක්ක G key එක touch කරාට පස්සේ මෙන්න මේ වගේ options වගේක් එනවා. මෙතන ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා වගේම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකට කියන්නේ game bar කියලා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් capture කියලා වගේම audio performance කියලා. ඉතින් බලා ගන්න පුළුවන් මගේ CPU usage එක මේ වගේ යනවා. ඒ වගේම GPU එක, RAM එක, RAM එක, ඊට පස්සේ FPS මොන වගේද මේ හැමදේම ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා game play එහෙම නැත්නම් ඔයා ස්ක්‍රීන් ලයිව් ස්ට්‍රීම් වගේ කරන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ වගේ game bar එකක් ඕපන් කරගෙන මෙන්න මේ අයිනකින් තියාගෙන එහෙම නැත්නම් වෙන කම්පියුටර් එකකට මේක share කරගෙන ඔයාට පුළුවන් මේකේ ඔයාගේ කම්පියුටර් එකේ performance හොඳට බලා ගන්න. ඉතින් ඒක මම කට් කරනවා දැන්. ඊපස්සේ බලා ගන්න පුළුවන් තව මෙතන audio කියලා එකක් තියෙනවා. මෙතන mix voice ඔය වගේ තියෙනවා. ඉතින් මම දැන් කතා කරන voice එක මෙන්න මෙතන ඔයාලට බලා ගන්න ඕන මගේ mic එකේ මේ වෙලාව තියෙනවා. හරි. ඊට පස්සේ mix කියලා තියෙනවා. මේකේ speaker එක ඔයාලට වැඩි කර ගන්න අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ කම්පියුටර් එකේ මෙතන මේ යට තියෙන මේ voice මේකකින්ම තමයි මේක වැඩි වෙනව අඩු වෙන්නේ. හරි. ඒකත් මම කට් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක විශේෂම තැන තමයි capture කියන්නේ. මේ capture එකේ කැමරා මට්ට එක ටච් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ මෙන්න මේ වගේ ෆොටෝ එකක්, ස්ක්‍රීන්ෂොට් එකක්. ඒ කියන්නේ මේ කෑලි මේව නැතුව ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනින් audio කියන එක ටච් කරලා audio එකක් record කරගන්න. ඒ වගේම ඔයාලට මෙතනින් පුළුවන් video එකක් record කරන්න. ඒකට hardware requirements ඕන. ඒ කියන්නේ මගේ දැන් මේ වෙලාවේ මම screen record එකක් කරමින් ඉන්නේ. ඒ කියන්නේ මගේ OBS එකෙන් මම දැන් screen record එකක් කරමින් ඉන්න නිසා මට දැන් screen record එකක් කරන්න බෑ. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ game bar එකක් තියෙන්නේ. එතනින් pin කරලා එහෙම නැත්නම් started කරලා තියෙන්නේ audio සහ capture performance එක තමයි. මෙතනින් මට මේක දුන්නොත් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ අර අපි වැඩිපුරම usage අනේවා ඒ හැමදේම මෙතන පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක කට් කරගන්න ඕන නම් මෙන්න මෙතනින් ඔයාලට ආයේ Windows G button එක touch කරලා මේක කට් කරගන්න පුළුවන්. හරි. දැන් අපේ ඊළඟ trick එක බලමු. ඉතින් අපේ large height trick එක තමයි guys ඔයාගේ Windows PC එකේ ඔයාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඕන. අර ක්‍රම නැතුව මම කලින් කතා කරපු ක්‍රම නැතුව ඔයාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඕන කියලා හිතමු. ඒක ටග් ගාලා ඉක්මනට ඒ කියන්නේ ගොඩක් fastly quickly ඔයාට ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන ඔයාගේ PC එකේ. ඔයා ඉන්න මොකක් හරි පොයින්ට් එකක ඉන්නවා කියලා හිතමු. ඔයාට ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඕන. ඉතින් ඔයා කරන්න ඕන Windows button එකත් එක්ක මම මෙන්න මේ පෙන්නනවා ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ key එකත් එක්ක එකට ටච් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ නිවිලා පත් වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක නිකන් dim වෙලා ආයේ light dot එක වගේ උඩට එනවා වගේ නිකන් pop up වෙලා වගේ නව බලා ගන්න පුළුවන්. ඉතින් Windows button එකත් එක්ක ඔන්න key එක touch කරාට පස්සේ මම දැන් ඔයාලට touch කරලා පෙන්නන්නම්. ඔන්න Windows button එකත් එක්ක මෙන්න මේ මම ඔයාලට පෙන්නන button එක touch කරන්න. ඒකේ නම නම් මම දන්නේ නැහැ. දැක්කනේ. අන්න ඒ වගේ වෙනවා. ඉතින් ඔයාගේ screen එක ගහගත්ත photo එකේ මම දැන් screen shot එක ඔයාලට බලන්න පුළුවන්. ඔයාගේ pictures වල මෙන්න මෙතන screenshot කියලා වෙන එකක් තියෙනවා. එතන බලා ගන්න පුළුවන්. අපි දැන් මෙතන capture කරගත්ත screenshot එක මේ තියෙන්නේ. මම දැන් ඕපන් කරලා පෙන්නන්න. ඉතින් යාළුවනේ මේ දින අපි ගහගත්තේ මම දැන් ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක කැප්චර් කරගත්තේ ස්ක්‍රීන්ෂොට් එක. ඉතින් මේක ඔයාලට එඩිට් කරගන්න පුළුවන් මේ. මේ ගැනත් මම වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන hide in ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ ඔයා යූස් කරන්නේ නැති hide වෙලා තියෙන හැබැයි ඔයා දන්නවා but ඔයා යූස් කරන්නේ නැහැ. hide වෙලා තියෙන editing applications ගැන. ඉතින් ඔයාලා තියෙනවා. හොඳට බලා ගන්න පුළුවන් මෙතනත් enable වෙලා තියෙනවා පේනවා. ඉතින් hide in video editing එහෙම නැත්නම් photo editing applications ගැන මම ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. මේ දින අපි capture කරගත්ත photo එක. හරි guys ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට කරන්න තියෙන වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් ඔයාලට මේ වගේ වීඩියෝස් තව ටිකක් බලන්න ඕන නම් අපේ channel එකට එන්න. channel එකට ඇවිල්ලා channel එක subscribe කරලා පල්ලෙහා තියෙන වීඩියෝස් කුඩා හරියක් ඒ වීඩියෝස් බලලා ඔයාලට තවත් ටෙක්නික් දැනුම එකතු කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම සීතර මෙතනදෝ.